අයිබෝන් මම ඔඩලි.ල්ක ටීම එක මේ වීඩියෝ එකෙන් මම කෙටියෙන් පැහැදිලි කරන්නම් ඔඩලි.ල්ක කියන්නේ මොකක්ද සහ මේක ඔයාගේ බිස්නස් එකට කොහොමද උදව් වෙන්නේ කියලා. ඔයාට ඔඩලි.ල්ක සිස්ටම් එකට රෙජිස්ටර් වෙන්න කරන්න තියෙන WhatsApp මැසේජ් එකක් දාන එක විතරයි. අපිට WhatsApp මැසේජ් එකක් දැම්මම අපි රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක කරනවා ඔයාගේ බිස්නස් එකට. එහෙම නැත්නම් ඔයාට ඒ රෙජිස්ට්‍රේෂන් එකෙන් අනතුරුව වාට ලොගින් ක්‍රඩෙන්සිියල් සම්බෙනවා මේ සිස්ටම එකට ලොග්ගෙන්. ඒවගේ මතක් කරන්න ඕන රෙජිස්ට වනාට පස්සේ අපේ ඩෙඩිකේට මනේජ කෙනෙක් වගේ බිස්නස් එකටම අපි ලබා දෙනවා වාට ඒ හර මේ සිස්ටම එකට අදාල යුස ට්‍රේනිංස් ඒවගේ මේ සිස්ටම එක පාවිච්චි කරද්දි ඇතිවන ගැටලු ඒවගේ දේවල් ඔයාට ඒ ඩෙඩිකේට මනේජ ටරු ෆික්ස් කරගන්න එමත්නතංග නිරාකරණය කරගන්න අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. හරි අපි දැන් යමු ඩෑශ්බෝඩ් එක පැත්තට. මේ ඩෑශ්බෝඩ් එකින් වාට වාගේ ස්ටෝ එකට සම්බන්ධ බේසික් ඉන්ෆෝමේෂන් ටික ටොටල් ලෝඩර්ස් ප්‍රොඩක්ට්ස් කස්ටමර්ස් රෙවෙනියු වගේ දේවල් ටික බලාගන්න පුළුවන්. ඒ වගේම වම් පැත්තට ගියොත් එහෙම අපේ සිස්ටම් එක through ඔයාගේ බිස්නස් එකට මොනවද දෙන ෆීචර්ස් කියලා බලාගන්න පුළුවන්. මේ ෆීචර්ස් ටික මම කෙටියෙන් ඔයාට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරගෙන යන්න. පළවෙනියටම අපි බලමු ස්ටෝ මැනේජ්මන්ට් කියන සෙක්ෂන් එක. ස්ටෝ මනේජ්මන්ට් එකෙදී ඇත්තරම වගේ බිස්නස් එකට වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක මේ විදිහට තමා වාට බලාගන්න පුළුවන් වෙන්නේ. මේ වෙබ්සයිට් එක ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම මොබයිල් ඔප්ටිමයිස් කරපු ඔන්ලයින් ශොපින් එහෙම නැත්නම් මොබයිල් ශොපින් වලටම ඔප්ටිමයිස් කරපු වෙබ්සයිට් එකක් තමයි අපේ සිස්ටම් එකෙන් වාට හම්බෙන්නේ. මේ වෙබ්සයිට් එක through වාට ඕඩර්ස් කලෙක්ට් කරගන්න, ඒ වගේම කස්ටමර්ස්ලාට account එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම කස්ටමස්ලට විශ් ලිස්ට එකක් මේන්ටෙන් කරගන්න පුළුවන්. කාට් එකක් තියෙනවා මේ කාට් එක through checkout එකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙබ්සයිට් එක තියෙන්න ඕන සාමාන්‍යයෙන් e-commerce වෙබ්සයිට් එක තියෙන්න ඕන සියලුම ෆීචර්ස් ඔයාට මෙතන ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම සිස්ටම් එකට බ්ලොග් සෙක්ෂන් එකක් ඇඩ් කරලා තියෙනවා මේ වෙබ්සයිට් එකට. ඒ වගේම නිවුස්ලෙටර් සෙක්ෂන් එකක් තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ගොඩක් දේවල් මේ වෙබ්සයිට් එකේ ඔයාට බලාගන්න පුළුවන්. තව සෝෂල් මීඩියා ඇඩ් කරලා තියෙනවා. මෙතන WhatsApp එක through ඔයාට ඔයාගේ WhatsApp එකට කස්ටමර්ව ගෙන්න ගන්න පුළුවන්. මොකක් හරි ඉන්ක්වයරි එකක් කරනවා නම් කාට් එකෙන් චෙක්අවුට් එකට යද්දී ඔයාට account එකක් හදන්න කියලා කස්ටමර්ගෙන් ඉල්ලන්න පුළුවන්. account එකක් නැතුව වුණත් කස්ටමර්ට ඕඩර් කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් ෆීචර්ස් මේ වෙබ්සයිට් එක through ඔයාට බලා ගන්න පුළුවන්. හරි අපි දැන් යමු සිස්ටම් එක පැත්තට. ස්ටෝ කන්ටෙන්ට් එක පැත්තට ගියපුහම ස්ටෝ කන්ටෙන්ට් එකේදී වාට කලින් පෙන වෙබ්සයිට් එකේ තියෙන කන්ටෙන්ට් අවශ්‍ය විදිහට මැනේජ් කරගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් සෙක්ෂන් එක. මේ සෙක්ෂන් එකේදී ඔයාට ටැක්සස් ඇඩ් කරගන්න පුළුවන්. අපි නිකන් හිතමු ඔයාට VAT එක ඇඩ් කරන්න ඕන කියලා වගේ ප්‍රොඩක්ට්ස් කීපයකට. එතකොට ඔයාට මෙතන ටැක්ස් රූල්ස් කියන සෙක්ෂන් එක යටතේ ඔයාට ටැක්ස් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට්ස් කැටගරයිස් කරන්න ඕන නම් ඒවට අදාළ කැටගරීස් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොඩක්ට්ස් ඔයාට වෙන වෙනම ඇඩ් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ සාම්පල් සයිට් එකේ තියෙන ප්‍රොඩක්ට් කැටලොග් එක. මේ ප්‍රොඩක්ට්ස් ඔයාට මේ විදිහට පල්ලෙහාට බලා ගන්න පුළුවන්. ප්‍රොඩක්ට්ස් අවශ්‍ය නම් ඇඩ් කරගන්නත් පුළුවන්. මම උදාහරණයක් විදිහට එක ප්‍රොඩක්ට් එකකට ගිහිල්ලා පෙන්නන්නම්. මේ තියෙන්නේ එක ප්‍රොඩක්ට් එකක්. මේකට අදාළ විස්තර ඔක්කොම ටික මෙතන තියෙනවා. මෙතන රෙවෙනියු එක බලා ගන්න පුළුවන්. මෙතන සෝල්ඩ් ගාන බලා ගන්න පුළුවන්. ඒ වගේ විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන්. අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරනවා නම් ඔයාට මෙතනින් ගිහිල්ලා ප්‍රොඩක්ට් එක ඇඩ් කරන්න පුළුවන්. මෙතනදී ඔයාට ජෙනරල් ඉන්ෆෝමේෂන්ස් දෙන්න පුළුවන්. කැටගරි එක මොකක්ද, ටැක්ස් ක්ලාස් එක මොකක්ද, ඉමේජස් ටික ඇඩ් කරගන්න පුළුවන්. සේල් ප්‍රයිස් එක, නෝමල් ප්‍රයිස් එක, ඊට පස්සේ ඉන්වෙන්ටරි එක දාගන්න පුළුවන්. කන්ටෙන්ට් ඔයාට ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න පුළුවන්. ප්‍රොඩක්ට් ස්පෙසිෆිකේෂන් එකක් දාන්න පුළුවන්. ප්‍රොඩක්ට් ඩීටේල්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ වේරියේෂන්ස් උදාහරණයක් විදියට කලස් ඇඳුමක තියෙන පාට තුනක් සුදු කළු රතු කියලා පාට තුනක් තිබුණොත් ඒ තුන වෙන වෙනම ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. සහ ඒ තුනට වෙන වෙනම මිලක් මෙතන සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් කොටසේදී ඔයාට කරගන්න පුළුවන්. ඊළඟට අපි යන් ඕඩර් මැනේජ්මන්ට් සෙක්ෂන් එකට. ඕඩර් මැනේජ්මන්ට් සෙක්ෂන් එක ඉතාමත් වැදගත් සෙක්ෂන් එකක්. මේකෙදී ඔයාට හම්බෙන ඕඩර්ස් ඔක්කොම ටික බලාගන්න පුළුවන් වෙනවා. රීසන්ට ඕඩර්ස් සෙක්ෂන් එකේදීවට බලාගන්න පුළුවන් අවසානට ඇවිල්ලා තියෙන ඕඩර් සෙට් එක. මම එක ඕඩර් එකකට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන ඕඩර් එකට ගියාට පස්සේ ඔයාට බේසික් ඕඩර් ඩීටේල්ස්, පේමන්ට් මෙතඩ්ස්, පේමන්ට් ස්ටේටස්, ෆුල්ෆිල්මන්ට් ස්ටේටස්, ඒ වගේම ඕඩර් සමරි එක, කස්ටමර් ඉන්ෆෝමේෂන්,
ශිප් කරන්න ඕන කොහටතිකින් ඉන්ෆෝර්මේෂන් එක ඕඩ අයිටම්ස් එකන මොනවද ඕඩ කරපු අයිටම්ස් ඒ වගේ දේවල් බලාගන්න පුළුවන්. තවත් විශේෂම කොටසක් තම ඕඩ ටයිම් ලයින් එක වාට බලාගන්න පුළුවන්. ඕඩ ටයිම් ලයින් එක කස්ටම පලේස් කර කවද්ද කන්ෆෝම් ටනේ එකන ඔයාගේ පැත්තිෙන් කන්ෆෝම් කර කවද්ද ඕඩ පොසෙසින් කරන්න පටන්ගත්ත කවද ශිප් කරේ ඩිලිප කරේ කවද්ද කියලා වා ටයිම් ලයින් එකක් බලාගන්න පුළුවන්. ඒවගේම තමා මෙතනදී විශේෂමදේ තමයි වාට ඔයාගේ ඕඩරෙක් සම්බන්ධව තියෙන පේමන්් ස්ටේටස් එක වාඩ පේමන්ට් එක අපි නිකං හිතමු බැංක් ස්ලිප් එකක් තුවාවනම් වාට එක වෙරිෆයි කරට පස්සේ එක පේට් කියල දාන්න පුළුවන් එමනතම් ෆෙල් කියල දාන්න පුළුවන් රිෆන් කරන්න රිෆන් කියල දාන්න පුළුව ඒවගේම ඕඩ ස්ටේටස් එක ඔයා ප්‍රඩක්් එක තාම් ප්‍රොසෙස් කරනවා ප්‍රොසෙසින් කියන ස්ටේටස් එක දාන්න පුළුවන් ශිප් කරන්න එමනතන් වගේ පැත්තෙන්වා කස්ටමට යව්වන ඒක මාක් කරන්න පුළුවන් එයාට ඩිලිව කරාන ඒක දාන්න පුළුවන් කැන්සල් කම්පලිටඩ් ඒ වගේ වාට වගේ ස්ටේටස් එක මැනේජ් කරන්න පුළුවන් ඊළඟට විශේෂම දෙයක් තමා වාට බලාගන්න පුළුවන් මෙතන බෑන්ක් ට්‍රන්ස කියන පේමන් මෙත ටයිප් එකට ගිය වාට බෑන්ක් ට්‍රන්ස කරපු කෙනෙක්ගේ ස්ලිප් එක බලාගන්න පුළුවන් අපි දන්නවා මේක ගොඩක්ම බිස්නස්වල්ට තියෙන අමාරු කාරයක් වත්සැප් එක තු ගිල්ලා ඕඩස්වල ස්ලිප්ස් බලලා එක කන්ෆෝම් කරන එක ගොඩක් අමාරු වැඩක් ඒක මෙතනින් ඉතාමත් පහසු කරලා තින ඕඩර එකට අදාළව ඒ ස්ලිප් එක මෙතනින් ඩවන්ලෝඩ් කරලා වාට මෙතනින්ම මාක් කරන්න පුළුවන් ඕඩර එක කන්ෆෝම්ද නැද්ද කියල් ඊළඟට අපියන් කස්ටම මනේජ්මන්ට් එතට කස්ටම් මනේජ්මට එකෙද වගේ බිස්නසකට ඉන්න කස්ටමස්ලා වාට මෙතනින් රජිස්ට කරලා තියාගන්න පුළුවන් වෙබ්සයිට් එක තුරුවවිල්ලා ඒගොල්ලොම රජිස්ට වෙන කස්ටමස්ලත් මෙතෙන්ට ඇතුළත් වෙනවා එතකොට සම්පූර්ණ කස්ටම ඩේට බේස එක වාට මෙතනින් මේන්ටේන් කරගෙන යන්න පුළුවන් ඊළඟට කූපන් සිස්ටම එකක් තියෙනවා වෙබ්සයිට් එක ප්‍රමෝෂන්ස් වැඩවලට එන්නත මාකටින් වැඩවලට කූපන් සිස්ටම එක දාගන්න පුළුවන් කූපන් සිස්ටම එකේදී කොච්චර ප්‍රසන්ටේජ් එකක් තියෙනවා දෙම නැත්නම් ෆික්ස්ඩ් amount එකක්ද දෙන්නේ ඒ දේ තීරණය කරන්න පුළුවන් ඊට පස්සේ රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා මැක්සිමම් කොච්චරද පුළුවන් මිනිමම් කොච්චරද කූපන් එක through ගන්න පුළුවන් බෙනිෆිට් එක කියලා usage per coupon ඒ කියන්නේ කූපන් එකක් කී පාරක් පාවිච්චි කරන්න පුළුවන්ද එහෙම නැත්නම් එකම කූපන් එක එක යූසර් කෙනෙක්ට කී පාරක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ඔයාලට මෙතනින් හදාගන්න පුළුවන් ඊට පස්සේ shipping management section එක shipping management එකේදී අපි දන්නවා අපේ මොන හරි product එකක් deliver කරද්දී අපි මොකක් හරි delivery service එකක් පාවිච්චි කරනවා අපි හිතමු post එක හරහා යවන්නත් පුළුවන් එහෙම නැත්නම් express delivery එකක් පාවිච්චි කරන්නත් පුළුවන් එතනදී ඔයා ගන්න මුදල delivery charges වෙනස් වෙන්න පුළුවන් ඒ වගේ තැනකදී ඔයාට මෙතන shipping methods නම් කරලා ඒ shipping method වලට යන ගාණ ඇඩ් කරන්න පුළුවන් එතකොට කස්ටමර්ට පුළුවන් කස්ටමර් කැමති වෙන shipping method එක product එක order කරද්දිම ඔයාට දැනුවත් කරන්න ඊළඟට analytics and reporting section එක තියෙනවා මේකෙදී ඔයාගේ business එක කොහොමද perform කරේ කියලා බලාගන්න පුළුවන් මොනවද orders කීයක් මොනවද revenue payment methods මොනවද පාවිච්චි වුණ මේ වගේ දේවල් බලාගන්න පුළුවන් ඊළඟට බ්ලොග් සිස්ටම් එකක් තියෙනවා මං ඉස්සෙල්ලා අර වෙබ්සයිට් එකේ පැහැදිලි කරද්දී කිව්වා බ්ලොග් සෙක්ෂන් එකක් වෙබ්සයිට් එකට තියෙනවා කියලා මට මෙතන ගිහිල්ලා බ්ලොග්ස් ඇඩ් කරගන්න පුළුවන් ඔයාගේ කන්ටෙන්ට් මෙතනින් ඔයාට අවශ්‍ය විදිහට දාලා ලියන්න පුළුවන් කස්ටමර්ස්ලාව දැනුවත් කරන්න ඕ මාකටිං පර්පස් උදෙසා ඊළඟට පොස් සිස්ටම් එක මේ පොස් සිස්ටම් එකෙන් ඇත්තටම ඔයාලා ෆිසිකල් බිස්නස් එකක් කරගෙන යනවා නම් ඔන්ලයින් එකට අමතරව ෆිසිකල් එකක් කරගෙන යනවා නම් මේ බිස්නස් එකම ෆිසිකලි තැනක තියෙනවා නම් මේ පොස් සිස්ටම් එක ඉතාමත් වැදගත් ඔයාට එකම ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් සිස්ටම් එක ඒ කියන්නේ ඔන්ලයින් ඕඩර් කරන්නෙත් ෆිසිකලි ඕඩර් වෙන්නෙත් එකම ඉන්වෙන්ටරි එකකින් නම් ඔයාට මේ සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය පොයින්ට් ඔෆ් සේල් එකක් වැඩ කරන විදිහටම තමයි මේ සිස්ටම් එකත් වැඩ කරන්න ඊළඟට අපියන් රේටිං ඇන් රිවිව් සෙක්ෂන් එකට මේකෙදී ඔයාට අවශ්‍ය රේටිංස් ඕ රිවියස් කස්ටමස්ලා through ඔයාට ගන්න පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එකට රිවියස් අවශ්‍ය නම් කස්ටමස්ලා through මෙතනින් ගන්න පුළුවන් හැබැයි මෙතනදී විශේෂම දේ තමයි ඔයාට රිවිව් එකක් ආවට පස්සේ රිවිව් ස්ටේටස් ඒ කියන්නේ ඔයා මේ රිවිව් එක ඇප්රූව් කරනවද නැද්ද කියලා ඔයාට මෙතනින් දාන්න පුළුවන් ඔයා ඇප්රූව් කරොත් ඒක සයිට් එකේ පෙන්නනවා ඇප්රූව් කරේ නැත්නම් ඔයා ඒක සයිට් එකේ පෙන්ඩිං ස්ටේටස් එකේම තියෙනවා ඒ කියන්නේ සයිට් එකේ කාටවත් ඒක පෙනෙන්නේ නැහැ ඊළඟට මම කලින් මතක් කරා වගේ වෙබ්සයිට් එක එක්ස්ප්ලেইন කරද්දී නිවුස්ලෙටර් සෙක්ෂන් එකක් තියෙනවා එතනින් ඔයාට සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්න පුළුවන් ඊළඟට කස්ටම් පේජස් කියලා සෙක්ෂන් එකක් තියෙනවා මේකෙදී ඔයාගේ සයිට් එකට අවශ්‍ය වෙනත් පේජස් සාමාන්‍ය ස්ට්‍රක්චර් එකේ නැති පේජස් උදාහරණයක් විදිහට about us contact us services ඔය වගේ පේජ් එකක් හෝ කීපයක්
වාට වගේ සයිට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට ස්ටාෆ් මනේජ්මන්ට් මේකත් ඉතාමත් වැදගත් ඔප්ෂන් එක. ඔයාගේ බිස්නස් එක ඔයාට අමතරව වෙන කවුරු හරි මැනේජ් කරනවා ඔයාට ඒ කටයුත්ත පමණක් මේ සිස්ටම් එක ටරූ ඒ අදාළ කෙනාට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිට අපිට මෙතනින් නිවරෝල් එකක් දෙන්න පුළුවන්. ඒ නිවරෝල් එකේ වා දෙනවා ප්‍රඩක්ස් විතරක් මැනේජ් කරන්න තව යස කෙනෙකුට. එතකොට වාට මෙතන ප්‍රඩක්ස් ඩිලිට් කරන්න මැනේජ් කරන්න විය කරන්න මේ සෙක්ෂන් විතර ටික් කරලා වාට යාට පර්මිෂන්ස් දෙන්න පුළුවන්. එතකොට යට ඕඩස් බලන්න එමනත ෆයිනන්ශල් රෙකෝඩ්ස් බලන්න ඒ වගේ දේවල් කිසිම දෙයක් කරන්න පුළුවන්කමක් නෑ. ඒකත් ඉතාමත් විශේෂ ෆීච එක. ඊට පස මීඩිය ලයිබ්‍ර එක තියෙනවා. ඒක දිවාට සයිට් එක ටැට් කරන ෆොටෝස් ඒ වගේ දේවල්ටික බලාගන්න පුළුවන්. ඉළඟට ප්ලන්ස් මේ සිස්ටම එක තුවාට ප්ලන්ස් දෙකක් දෙනවා වාට අවශ්‍ය විදිහට ඒක අප්ඩේට් කරගෙන වාට මේ ප්ලන්ස් ට්‍රිනියව් කරගෙන යන්න පුළුවන්. ඊළඟට අපේ රිෆරල් පෝග්‍රෑම් එකක් තියෙනවා මේ පෝග්‍රෑම් ටරූ තව කෙනෙක්ට රිෆර් කරන්න පුළුවන් අපේ සිස්ටම. ඊට පස්සේ සෙටින් සෙක්ෂන් එක සෙටින් සෙක්ෂන් එක දී අතරම වාට සිස්ටම් එක වාට කොයි විදිහට කස්ටමයිස් කරගන්න ඕන කියන ඔප්ෂන්ස් ටික දෙනවා වගේ ලැන්ග්වේජ් එක. ඊට පස්සේ ඩේට් ෆෝමැට් එක ටයිම් ෆෝමැට් එක ටයිම් සෝන් එක ඒ වගේම වගේ සිස්ටම් එකට දාන්න ඕන ලෝගෝස් ඔය දේවල් ටික කරන්සි එක කොහොමද පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මොන වගේ ඊමේල්ස් දෙන්න ඕනේ මොකට ක්‍රියේට් කරපුවාම ඊමේල් එකක් යන්න ඕනද ස්ටේටස් චේන්ජ් කරපුවාම ඊමේල් එකක් යන්න ඕනද මේ දේවල් ටික මෙතනින් හැන්ඩල් කරන්න පුළුවන්. වගේ WhatsApp එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ පේමන්ට් මෙතඩ්ස් මේක ඉතාමත් විශේෂ සෙක්ෂන් එකක් අපේ සිස්ටම් එකේ තියෙන පේමන්ට් මෙතඩ්ස් 30කට අධික සංඛ්‍යාවක් අපේ සිස්ටම් එක ටරූ වෙබ්සයිට් එකට ඇඩ් කරගන්න පුළුවන්. මේකෙදි කෑෂොන් ඩිලිවරි කියන ඔප්ෂන් එකත් බෑන් ට්‍රන්ස්ෆර් කියන ඔප්ෂන් එකත් තියෙනවා. ඔයාට මෙතනින් ගිහිල්ලා වාට ඒ ඕන එකක් ටික් කරන්න පුළුවන්. ඒ ටික් එක දැම්මොත් ඔයාගේ වෙබ්සයිට් එක ටරූ කස්ටමර්ට ඒ කෑෂොන් ඩිලිවරි කියන ඔප්ෂන් එක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන බෑන්ක් ට්‍රන්ස්ෆර් කියන එක ඕෆ් කරලා කස්ටමර්ට බෑන්ක් ට්‍රන්ස්ෆර් කියන ඔප්ෂන් එක පෙන්වන්නේ නැහැ. එතකොට මං අර කලින් සඳහන් කරා වගේ බෑන්ක් ඩීටේල්ස් මෙතින් සඳහන් කරන්න පුළුවන්. ඒක කස්ටමර්ට පේනවා. එතකොට කස්ටමර්ට පුළුවන් බෑන්ක් ඩීටේල්ස් අරගෙන එයාගේ බෑන්ක් ස්ලිප් එක අප්ලෝඩ් කරන්න. මං අර කලින් පෙන්නපු විදිහට ඔයාට බෑන්ක් ස්ලිප් එක බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි කාඩ් පේමන්ට් ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. ස්ට්‍රයිප් ට්‍රූ ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ පේමන්ට් ගේට්වේස් ගත්තොත් OnePay කියන පේමන්ට් ගේට්වේ එක අපේ සිස්ටම් එක සපෝට් කරනවා. ඒ වගේම Payhere කියන IPG එකත් අපේ සිස්ටම් එකට සපෝට් කරනවා. එතනදී මේ සිස්ටම් එකට එහෙම නැත්නම් only.lk අපි කිසිම කමිෂන් එකක් ෆයිනන්ෂල් ට්‍රන්සැක්ෂන්ස් වලට ගන්නෙ නැහැ. කස්ටමර් වාට රුපියල් 100ක් පේ කරොත් එහෙම ඔයාට ඒ 100ම හම්බ වෙනවා. මොකද අපි ඔයාගේ ට්‍රන්සැක්ෂන් කරගන්න IPG එක ඇඩ් කරලා දීලා තියෙනවා. මේ දේවල් ටික තමයි මේ සිස්ටම් එක ගැන බේසිකලි ඔයාලට දැනගන්න තියෙන්නේ සහ අපිට කියන්න තියෙන්නේ. මේ ගැන වැඩිතුර තොරතුරු දැනගන්න ඕන්නම් මං කලින් කිව්වා වගේ අපේ WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔයාට දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාට රෙජිස්ටර් වෙන්න ඕන නම් ඒකටත් ඔයාට WhatsApp එකට මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නේ. එහෙනම් thank you හැමෝටම වීඩියෝ එක බැලුවට අපි only.lk එකත් එක්ක නැවත හමු. ස්තුතියි.